බැලුවා මෙච්චර පරක් වෙයි කියලා. නාලන්ද බැලුවද? නාලන්දගේ සිද්ධිය ගැන කියන්නේ අදහසක්. මොකක් ගැන? මොකද්ද කියන්නේ අදහසක්? ඒ කොටස් කීපයකට කඩලා තමයි කියන්න වෙන්නේ. පළවෙනි එක. එහෙම සිදුවීම මට නම් සාමාන්‍යයි. ඒවා බොහොම ඉස්සරහට වෙන්න ඇති. දැනුත් සිදුවීමිනුත් ඇති. ඉස්සරහටත් වෙයි. ඒක නවත්තන්න බෑ. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි මං කියන්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන් සහ ඒක විය හැකියි. හැබැයි ඒක ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආයතනික විසඳ ගන්න ඕන ගැටලුවක්. ඒ කියන්නේ ලෙඩෙක් සහ දොස්තර කෙනෙක් අතර එහෙම එකක් වුණොත් එහෙම ඒක ප්‍රශ්නයක් නේ. ලෝයර් කෙනෙක් සහ යා ක්ලයන්ට් කෙනෙක් අතර එහෙම වුණොත් ඒක ගැටලුවක් ඉතින්. ඒක නිසා ඒක ආයතනික ප්‍රශ්නයක්. ඒක සමාජීය ප්‍රශ්නයක් නෙවෙයි. ආයතනයේ ඒක කට්ටිය විසඳ ගන්න ඕනේ මොකද්ද කරගන්න ඕනේ විදිහ කියන එක. ඒක එහෙම එකක්. ඔය වගේ සිදුවීම් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔතන වින්දිතයයි ළමයා. ඒක තරයේ මම එහෙම කියනවා. ඔය Facebook එකේ හැලි ලියපෙවුන් එහෙම කියනවා මේ මම දරුවා කියන්නේ නැහැ මම තරුණයා කියලා කියන්නේ. ඒ වගේ ඒවා පාවිච්චි කරලා ඒවා තක්කඩි වචන ඒවා. වින්දිතය ළමයා. වින්දිතය ළමයා වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔය දැන් මෙහි ඉන්න කොල්ලෝ එහෙම හිතනවා ඇති අපිට හොමයක් ආවොත් මරුනේ අපිට එහෙම ආවේ නැ chance එකක් ආවේ නැහැ නේ වගේ ගන්න. නමුත් ඔය වයසේදී හොම එකක් වුණාම දැන් උකර කියන්නේ සම්බන්ධතා කියන ඒවා කියන්නේ ආදර සම්බන්ධතා ඇති වෙන්නත් පුළුවන් ලිංගික සම්බන්ධතා ඇති වෙන්නත් පුළුවන් නේ. මේක එහෙම එකක් නෙමෙයි මේක ආදර සම්බන්ධයක් නෙවෙයිනේ. ඒතකොට මෙයා කීප දෙනෙක් එක්ක එහෙම සම්බන්ධතාවය පවත්වාගෙන තිබිලා තියෙනවා. ඔය වයසේදී හොම දෙයක් වෙන එකේ තියෙනවා පොඩි අසාමාන්‍යකමක්. ඒක දැනටත් ඒකගේ ඔළුව යථා තත්ත්වේ නෑ. ඕක තව ඉස්සරහට බරපතල බලපාන්න පුළුවන්. ඔය ළමයා ඇත්තටම ඇබියුස් වීමක් උතන වෙලා තියෙන්නේ. ඒකේ ළමයාගේ අනාගතයට දරුණුවට බලපානවා. ඒතොර ඒක පාලනය කරගන්න වැඩිහිටියන්ට තිබ්බා වැඩිහිටියන්ගේ වගකීම තමයි ඒක පාලනය කරගන්න එක. ඒගොල්ලෝ එක මග හැරීම වැරද්දක්. ඒක අරුවට එහෙම තේරුමක් නැහැ. උඹලට තේරුමකුත් නැහැ නේ. ඔම chance එකක් ආවොත් පාවිච්චි කරනවානේ. නමුත් ඕකේ මේ අතුරු ප්‍රතිඵල එන්නේ තව අවුරුදු ගාණක් ගිහිල්ලා. සමහරට මේ පිස්සෙක් වෙන්නත් පුළුවන්. සෙක්ෂුවලි අප්‍රාණික මිනිහෙක් වෙන්නත් පුළුවන්. ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. දැන්ටත් ඔය ළමයව නැවත මේ පුනරුත්ථාපනය කරේ නැත්නම් තාමත් ඒ අවස්ථාව තියෙනවා යාට. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නවත්තා ගැනීමට තිබ්බේ වැඩිහිටියන්ගේ අවස්ථාව. නමුත් ඒක ඒගොල්ලෝ කරේ නැහැ. ඒක වින්දිතය ළමයා. නීතිය පැත්තෙන් ගත්තොත් අනිත් එකාගේ මේ දැනුවත් වීමක් නැතුව වීඩියෝ කරන එකේ වැරද්දක් තියෙනවා. කන්සෙන්ට් ඉෂුව එකක් කියලා තියෙනවා. බැල කන්සෙන්ට් ප්‍රශ්නේ ලංකාවේ බරපතලව නැහැ. ඒක නීතිමය වැරද්දක් වෙන්නේ නැහැ ලංකාවේදී. කන්සෙන්ට් ඉෂුව කියලා කියන්නේ අර දික්වැලට ප්‍රතික්වල නේ කවුද? අර ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක ප්‍රශ්නයක් ආව ඕස්ට්‍රේලියාවේදී. ඒ කන්සෙන්ට් ඉෂුව එකක්. ඒ කියන්නේ වෙන කෙනෙක් එක්ක ඉන්නකොට අනේකාගේ පූර්ව කැමැත්තෙන් තමයි හැමදේම වෙන්න ඕනේ. කියන්නේ අතින් ඇල්ලුවට කමක් නැද්ද කියලා අහලා තමයි අතින් අල්ලන්න ඕනේ. කියන්නේ මූණ කිස් කරාට කමක් නැද්ද කියලා අහලා තමයි මූණ කිස් කරන්න ඕනේ. මූණ කිස් කරන්න දුන්නාට ලිප්ස් කිස් කරන්න බෑ ඒ අවසරය. ඒකට වෙනම අවසරයක් තියෙන්න ඕනේ. ඉතින් අහනව නෙවෙයි. එයාගේ කැමැත්ත තියෙන්න ඕනේ. එතකොට අතල්ලන්න කැමැත්ත තිබ්බ නමුත් වෙන දෙයකට කැමැත්ත තිබුණේ නැහැ. ඒකේ කන්සෙන්ට් එක නෑ එයාගේ. ඒක ඕස්ට්‍රේලියාවේ බරපතල වැරද්දක්. ඒතර අනිත් එකට හිරේ යන්නත් පුළුවන්. එතන නම් උනේ එහෙම යන්නේ. එතන උනේ උගෙන් ගානක් කඩා ගන්න කරපු වැඩක් එතන උනේ. මේ ඒතකොට ඒ කන්සෙන්ට් ප්‍රශ්නේ ලංකාවේ බරපතලව නෑ නීතිය ඇතුලේ. ඒකින්ද අර වීඩියෝ රෙකෝඩ් කිරීම මම දන්න තරමින් නීත්‍යානුකූල වැරද්දක් කියලා කියන්න බෑ. නීත්‍යානුකූල වැරද්ද තමයි ඕක ෂෙයා කිරීම. ඕක එළියට ලීක් කරපු එක තමයි වැරදිකාරයා. يعني ඔහොම දර්ශන Taman ළඟ තියාගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ඕවා තිබ්බ කියලා පොලිසියෙන් අල්ලන් යන්න බෑ. ලංකාවේ පොලිස්කාරයෙකු උදලන් යන්න පුළුවන්. නමුත් මේ ඒක නීති විරෝධී. එහෙම අරන් යන්න බෑ. එහෙම ඔයා ළඟ තියෙන්න පුළුවන්. ඒකදී වාර අන්තර්ජාලයෙන් ලැබිච්චාක ඔයා ළඟ තියාගන්න. ළඟ තබා ගැනීම වැරද්දක් නෑ නීත්‍යානුකූලව. බෙදා හැරීම විකිණීම තමයි ලංකාවේ වැරද්ද. ඒතරක එළියට දාපු එක තමයි වැරදිකාරයා නීත්‍යානුකූලව. ඔන්නෝම ප්‍රශ්න ගොඩාක් තියෙනවා.
ඔය එක වෙන වෙනම ගන්න ඕන සමස්ත එකක් අරගෙන මේකට උත්තරයක් දෙන්න බෑ. ඊළඟට අර ගෑනු මිනිස්සුව ඩිවෝස් කරනවා නම් මම අර පෝස්ට් එකක් දාලා ඉවරලා තාම බන්නවා මට මම එක මේ මං උත්තර දෙන්න ගියේ නෑ මේ සමහරක් මේ අවුරුදු 14 15 වුන් මේ උන්ට උත්තර දෙන්න ඕනේ නෑ නේ මම මේ උන් දන්න මගුලක් නෑනේ හරිද මේ ඒකේ දාමම ෂෙයා කරේ සමන්නතාව දෙහෙට්ට කියලා කියන්නේ ලංකාවේ ඉන්න පරණ එනවුසර් කෙනෙක් සහ විද්වත් මිනිස්සෙක්. එයා දාලා තිබ්බ මම අර ගුරුතුමියගේ හස්බන්ඩ් නම් මම යා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. මම ඒක ෂෙයා කරා. ඒක ඉතින් මෙහෙමයි. මම මේ මතයට එකගයි. වත් එක්ක අවුරුදු ගාණක් එකට හිටපු මිනිස්සෙක් යටින් වැරද්දක් වුණාම එහෙම ගහලා පන්නන එකද කරන්න ඕනේ. හරි යාගේ වැරද්දක් වුණා කියමුකෝ. දැන් වාගේ පැත්ත මොකද්ද? මං කියන්නේ වයිෆ් නෙවෙයි මාත් එක්ක අවුරුදු ගාණක් එකට හිටපු යාළුවෙක් වුණත් මට වැරද්දක් කරලා ඌට කෙලවුනොත් මං ඌත් එක්ක ඉන්නවා. ඒක වයිෆ් වෙන්න ඕනේ නැහැ. අවුරුදු ගාණක් එකට ඉඳලා මේ ජීවිතේ ෂෙයා කරගත මිනිස්සුෙකුට කෙලවුනාට පස්සේ ඌ ගහලා පන්නන එකද කරන්න ඕනේ වැඩේ. අනිත් ප්‍රශ්න පස්සේ කතා කරගමු. නමුත් මේ රටේ මේ එකතු වෙලා මේ අනිත් එක බෙල්ල වල දාගෙන තත්ත්වයටපත් කරගන්නකොට අර අවුරුදු ගාණ වෙනුවෙන් තමන් එතන ඉන්න ඕනේ. ඉතුරු ටික පස්සේ කතා කරගන්න පුළුවන්. ඒ දැනුවත්භාවය තියෙන්න ඕනේ. එතකොට මේ ළමයි මිනිස්සුන්ට කෙලවෙච්ච වෙලාවේ මේ ළමයි දාලා යනවා නම් මිනිහා දාලා යනවා නම් ඉතින් උන්ගෙත් මුකුත් සම්බන්ධයක් තිබිලා නැහැ. ඒතර අර කියන්නේ අරම හැසිරෙන එක හරි. අය එහෙම සම්බන්ධයක් තිබිලා නැහැ ඒගොල්ලන් අතර. ඉතින් ඒකනේ ඒක තේරුම. දර වින්දිතය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන පුළුවන් නේ. ඒක මම මෙහෙම කියන්න. ඔය සීන් එක අනිත් පැත්තට ගෙමු. පිරිමි ගුරුවරු වගේක් ඉන්නවා. ගෑනු ළමයෙක් ඉන්නවා. ඔය සිද්ධියම අනිත් පැත්තට. අර වීඩියෝස් වල ඉන්නේ පිරිමි ගුරුවරු. ඒක රෙකෝඩ් කරන්න ගෑනු ළමයෙක්. එහෙමවත් වෙනව ඇතිනේ. එහෙමව නොවෙනවා කියලා කියන්න බෑ. එහෙමවත් මේ මොහොතේත් වෙමින් නැති. ඒතර ඔය ටික එළියට ආවනම් මොකද වෙන්නේ? එහෙම එළියට ආවනම් අරුන් අර තිරිසන්නු වෙනවා. මල් කැකුලක් තලා දැමු නරුමියෝ වෙනවා. අන්න දැන් පැහැදිලි නේද අර ළමයා වින්දිතයා කියලා. ඒ ළමයා වින්දිතයා කියලා පැහැදිලි නේද? අන්න ඒකම තමයි මෙතනක් තියෙන්නේ. මෙතනත් අර ළමයා වින්දිතයා තමයි. ඒක මගහරවා ගැනීම, ඒක නවත්තා ගැනීම වැඩිහිටියන්ගේ වැඩේ. වැඩිහිටියන් අතේ තමයි මේ වැඩේ තියෙන නවත්ත ගන්න. එතෙන්දි හානියටපත් වෙන්නේ ළමයා. හැබැයි අරුන්ගේ වැරද්ද වුණාට මං කියන්නේ එයාගේ සමීපතමයෝ එයත් එක්ක මේ වෙලාවෙ ඉන්න ඕනේ. ඒක තමයි මේ ජීවත් වෙනවා කියන්නේ. ඉතින් ඕක ඇන්ගල්ස් කීපෙන් බැලුවම එක එක කතා. මේ ඇන්ගල් එකෙන් බලලා ඉවරලා උත්තරයක් දෙනකොට අර ඇන්ගල් එකෙන් බලන එකට වැරද්දක් වගේ පේන්න පුළුවන්. ඉතින් ඒක කරන් දෙයක් නැහැ. ඒක අර විවිධ බහුමානිකව බලන් දෙනවා ඉතින්. ඔච්චරයි ආය අහන්න එපා.